ඉතින් ඔන්න වෙනද වගේම හරිම ආදරෙන් වලව මගේ channel එකට පිළිගන්නවා. ඉතින් ඔන්න අද අරගෙන එන්නේ රසම රස පුඩිමක් හදාගන්න විදිහ. ඉතින් මේකට උවමනා කරන්නේ ජෙලි පැකට් එකයි යෝගට් එකයි. ඉතින් එහෙනම් බලමුද හදන විදිහ. ඉතින් මේක හදාගන්න කලින් ඉස්සර වෙලාම මම මෙන්න මේ වගේ බෝල් එකකට තෙල් ටිකක් ගා ගන්න. මොකද එතකොට අපිට මේ පුඩින් එක ගලව ගන්න ලේසියි. ඉතින් මේකට වීදුරු බෝල් එකක්ම ඕනේ නැහැ. ප්ලාස්ටික් එකක්. ඒ වගේම එහෙමත් නැත්නම් කේක් තටියක්. ඒ වගේ එකක් වුණත් පුළුවන්. ඉතින් මම කරන්නේ මේකට මේ එතකොට එහෙම කරාම අපිට වැඩි ලේසි. මෙන්න මේ වගේ තෙල් ටිකක් ස්ප්‍රේ කරගන්නවා. ගොඩක් නෙමේ. මෙන්න මේ ප්‍රමාණයට වගේ. කරලා ඒක පැත්තකින් තියලා ඊළඟට ඉතින් මේ අපිට මේක හදාගන්න තියෙන්නේ මම මෙතනදී මෙන්න මේ වගේ මේ ෆ්ලේවර්ස් කලර්ස් දෙකකින් ජෙලි එකක් හදාගත්තා. ඉතින් ජෙලි හදාගන්න විදිහ නම් ඔයාලට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. අපිට කඩෙන් මෙන්න මේ වගේ ජෙලි පැකට් ගන්න තියෙනවා. හොඳට නටන උණු වතුරට මේ පැකට් එකේ පිටිපස්සේ ගහලා තියෙනවා. ඒ කියන්නේ වතුර කොච්චර ප්‍රමාණයක් ගන්නවද ඒ විස්තරේ. ඉතින් මෙතන වතුර මිලිලීටර් 225කට තමයි මේ එක පැක් එකක් දාන්නේ. මොකද මෙතන ෆ්ලේවර්ස් දෙකක් තියෙනවානේ. මේ ඇපල් එකයි ස්ට්‍රෝබරි එකයි තිබ්බේ. ඉතින් මම ඒකෙන් ස්ට්‍රෝබරි එක හදාගත්තේ. ඒ වගේම තව ඇපල් එකෙන් හදාගත්තා. ඒක වෙන මගේ පැකට් එකක් තිබ්බේ. මේ ඒකට දැම්මේ මම වතුර මිලිලීටර් 425ක්. දාලා එක සම්පූර්ණ ලොකු පැකට් එකක් දැම්මේ. දාලා මේ විදිහට හදාගත්තා. ඉතින් දැන් මේ දෙකම හොඳට සෙට් වෙලා තියෙන්නේ. ඒ වගේම යෝගට් දෙකක් ගන්නවා මම මෙතනදී. මොකද මට ටිකක් වැඩි ප්‍රමාණයක් හදා ගන්න ඕනේ. වැඩි ප්‍රමාණයක් කියන්නේ 5 දෙනෙකුට විතර වගේ 4කට 5කට වගේ හොඳට ඇති වෙන ප්‍රමාණයට තමයි මම හදාගන්නේ. ඉතින් මේක එක පොඩි පැකට් එකකිනුයි එක යෝගට් කප් එකකිනුයි හදාගන්න පුළුවන්. ඉතින් මේකට කරන්න තියෙන දැන් අපි හදාගත්ත ජෙලි තියෙනවානේ. ජෙලි එක මෙන්න මේ වගේ බෙන්ඩර් කප් එකකට දාගන්න ඕනේ. මේක මේ හොඳට සෙට් වෙලා තියෙන්නේ. මේ ඔයාලට පේනවනේ. මේක දැන් අර කන්න පුළුවන් ගානට හොඳට හයි වෙලා තියෙන්නේ. කොළ පාට දාගත්තා. ඊට පස්සේ මම ස්ට්‍රෝබරි එකත් ඒකටම දාගන්න. ඉතින් අපි බලමු. මම කලින් හදලා නැහැ. මේක මික්ස් වුණාම අපිට කොයි විදිහට කොයි පාටට අපේ පුඩින් එක එයිද කියලා. ඉතින් ඊළඟට කරන්න ඕනේ යෝගට් එක දාගන්න. ඉතින් මම කියවනේ මම මෙතනදී යෝගට් දෙකක් ගන්නවා කියලා. ඉතින් දැන් හරි ජෙලි ටිකයි යෝගට් ටිකයි මම මෙන්න මේ විදිහට බෙන්ඩර් කප් එකට දාගත්තා. හරි දැන් අපිට මේක බෙන්ඩර් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් හරි මෙන්න මේ විදිහට තමයි බෙන්ඩර් කරගත්තාම ඉතින් කොළයි රෝසයි වුණාට මේකේ පාටක් නම් ඒ වුණාට තාම පේන්නේ නැහැ. අපි බලමු ඉතින් මේක හොඳට සෙට් වෙලා එද්දි කොහොමද කියලා. ඉතින් ඔන්න ඊළඟට අපි අර මේ තෙල් ගාගත්ත බෝල් එක අරගෙන ඒකට මේ මිශ්‍රණය දාගන්නවා. ඉතින් අර හරියම මේ ක්‍රීමි ගතිය තමයි තියෙන්නේ. ඉතින් හරි අපි දැන් මේ පුඩින් මිශ්‍රණය හදාගෙන ඉවරයි. ඉතින් අපිට ඊළඟට තියෙන මේක ෆ්‍රිජ් එකට දාන්න. ෆ්‍රිජ් එකේ අපි මේක දාන්නේ යට කෑල්ලට උඩට දාන්නේ. ඉතින් මේකට අපි දාගත්තේ ජෙලි යෝගට්ුයි විතරයි. වෙන කිසිම දෙයක් මේකට එකතු කරන්නේ නැහැ. මං හිතන්නේ පැණි රසත් ඕනේ නැහැ. මොකද ජෙලි එකත් පැණි රසයි යෝගට්ුත් ඉතින් පැණි රස හින්දා මේක හොඳ රසක් තියෙනවා. ඉතින් එහෙනම් අපි මේක සෙට් කරගෙන ඉමු.
ඉතින් අපිට මේක මේ අපිට ඕන ප්‍රමාණය කැලරි වලට කපා ගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ ප්‍රමාණය සාමාන්‍ය ලොකුවට මේ කැලරි ටික කපා ගන්නවා. මෙන්න මේ වගේ තමයි කැලරි කපා ගත්තේ. මේක ඉතින් කැම්මති හැඩයකට කපා ගන්න පුළුවන් ලොකුවට පොඩිවට. ඉතින් මම සාමාන්‍ය කෑලි තමයි මෙතෙන්දි කපලා වෙන් කරගත්තේ. අපි අර තැටියට තෙල් ටිකක් ගාලා ගන්න නිසා මේක මේ ගලව ගන්න අමාරුත් නෑ. ඉතින් තෙල් නැත්තම් මේකට ඔයාට මේ බටර් උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මට හිතෙන්නේ මේක තමයි ලේසියෙන්ම හදාගන්න පුළුවන් රසම රස පුඩින් එක. හැබැයි ඉතින් මෙතනදී මේ පාටක් ආවේ නෑ. මොකද මම කොළ පාටයි රෝස පාටයි තමයි මික්ස් කරලා ගත්තේ. ඉතින් කලර් එක ආවේ නැහැ. මන් දන්නේ හැබැයි ඒ කියලා මම මෙතනදී යෝගට් දෙකක් පාවිච්චි කරානේ. සමහර විට එහෙම නිසාද දන්නෙත් නැහැ. ඉතින් මට කලින් ඔයාලා මේ පුඩින් එක හදලා තියෙනවා නම් කොහොමද කියලා ඔයාලට ලස්සන කලර් එකක් ආවද කියලා පල්හැන් කමෙන්ට් එකක් දාගෙන යන්න කියලා හරිම ආදරෙන් ඉල්ලනවා. ඉතින් ඔයත් එහෙනම් මෙන්න මේ රසම රස පුඩින් එක හදලා බලන්න. හදලා බලලා කොහොමද රස? ඒ වගේම ඔයාට ආවේ මොන පාටද කියලා කමෙන්ට් එකක් ලියන්න යන්න. ඉතින් එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.